සත්ත්ව ලෝකය කියලා කියන්නේ පුදුමාකාර ජීවීන්ගෙන් පිරී පවතින ලෝකයක්. ඒ අතරින් විශේෂ අවධානයක් දිනාගත්ත කෙනෙක් තමයි ග්ලාස් ෆ්‍රොග් කියලා කියන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ මේ සත්වයා ගැන. ඉතින් මේ ගැන දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝවේ අවසානය තෙක්. මෙම ගෙම්බාගේ විශේෂත්වය වන්නේ උදරයේ සම විනිවිදව පෙනෙන නිසා හදවත, අක්මාව, ආහාර ජීර්ණ පද්ධතිය සහ අනෙකුත් අභ්‍යන්තර අවයව දැකගත හැකිවීමයි. මේ නිසා මෙම ගෙම්බාට ග්ලාස් ෆ්‍රොග් ගැන නම ලැබිලා තියෙනවා. ග්ලාස් ෆ්‍රොග් විශේෂ 150කට වඩා ලෝකයේ හඳුනාගෙන තිබෙනවා. ප්‍රධාන වශයෙන් කොස්ටාරිකා, පැනමා, කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු වැනි රටවල තෙත්වැසි වනාන්තරවල මෙම ජීවීන් ජීවත් වෙනවා. මෙම ගෙම්බන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2 සිට සෙන්ටිමීටර් 7 දක්වා පමණ දිගවන අතර රාත්‍රී කාලයේ ක්‍රියාශීලී වෙනවා. ඔවුන්ගේ ආහාර වෙන්නේ කුඩා කෘමීන්, මදුරුවන්, මැස්සන් සහ මකුළුවන්. ප්‍රජනනයේදී ගැහැණු ගෙම්බා ගස්වල කොළ මත බිත්තර දමන අතර පිරිමි ගෙම්බා බොහෝ විට ඒවා ආරක්ෂා කරනවා. පැටවුන් බිහි වූ පසු ඔවුන් පහළ ඇති ජලාශවලට වැටී එහි වැඩෙන්න පටන් ගන්නවා. විද්‍යාඥයන් සොයාගෙන ඇති තවත් පුදුම කරුණක් වෙන්නේ විවේක ගන්නා අවස්ථාවල ග්ලාස් ෆ්‍රොග් තම රතුරු දිරාණු විශාල ප්‍රමාණයක් අක්මාව තුළ රඳවා තබා ගැනීමයි. එමගින් ශරීරය තවත් විනිවිදව පෙනෙන අතර සතුරන්ටද හඳුනා ගැනීමට අපහසු වෙනවා. කෙසේ වෙතත් වනාන්තර විනාශය, ජල දූෂණය සහ දේශගුණික විපර්යාස නිසා ග්ලාස් ෆ්‍රොග් විශේෂ කිහිපයක්ම තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරේ ලෝකේ ජීවත් වෙන හරි විශේෂිත වූ සත්වයෙක් ගැන. මේ වගේ තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.